ගාසා යුද්ධය අවසන් කරලීම වෙනුවෙන් ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රැගෙන ලද විසිවැදෑරුම් යෝජනාවලියට තමන්ගේ එකගත්වය පළ නොකර සිටීමට ගාසා තීරයේ හමාස් සංවිධානයේ සන්නද්ධ කලින් නායකයා තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. ග්ලෝබල් ටයිම්ස් අද දවසේ අපේ අවධානය මේ පිළිබඳව. ගාසා යුද්ධය අවසන් කරලීම වෙනුවෙන් කොන්දේසි 20ක් සහිත යෝජනාවලියක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරේ පසුගිය සඳුදා දවසේදී. සඳුදා සවසම ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතානියාහු මේ කියන විසිවැදෑරුම් යෝජනාවලියට ඊශ්‍රායලයේ කැමැත්ත පළ කරමින් එකඟ වුණා. ඒ එකඟතාවයත් සමගින් මෙම සාම යෝජනාවලියේ සෙසු සම්බන්ධීකරණ රටවල් ලෙස කටයුතු කරන කටාල් රාජ්‍යය සහ ඉජිප්තුව විසින් මේ අදාළ යෝජනාවලිය හමාස් සංවිධානය වෙතට ලබා දෙන්නට කටයුතු කරා. ඒ අවස්ථාවේ පටන් මේ දවස දක්වාම කිසිදු නිල ප්‍රකාශයක් හමාස් සංවිධානය විසින් සිදු කරන්නට කටයුතු කරේ නැහැ. ඒ කියන්නේ මේ සාම යෝජනාවලිය පිළිගන්නවද නැද්ද කියලා ඍජු නිල ප්‍රකාශයක් මේ මොහොත වනතෙක්ම හමාස් සංවිධානයෙන් ඉදිරිපත් කර නැහැ. එවැනි පසුබිමක තමයි විදේශ මාධ්‍ය මේ වෙනකොට වාර්තා කරමින් පවතින්නේ ගාසා තීරයේ සන්නද්ධ කලින් නායකයා විසින් හමාස් සංවිධානය නියෝජනය කරමින් මේ කියන විසිවැදෑරුම් යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන්නට කටයුතු කර තිබෙනවයි කියලා. හැබැයි ගාසා තීරය තුළ හමාස් සංවිධාන සන්නද්ධ කලින් නායකයා මේ ආකාරයෙන් මෙම ප්‍රකාශයක් නිකුත් කර තිබුණාට මේ ප්‍රකාශයේ පවතිනා වූ නීතිමය වළංගු භාවය පිළිබඳව යම්කිසි ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඊට හේතුව තමයි ගාසා තීරයේ පාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් වගකීම බාරගෙන තිබෙන්නේ ගාසා අධිකාරිය විසින්. ඒ අනුව ගාසා අධිකාරිය විසින් ගාසා තීරය සම්බන්ධයෙන් යම්කිසි තීන්දුවක් ගන්නවා නම් තමයි එය නීත්‍යානුකූලවම ජාත්‍යන්තරය තුළ යම්කිසි පිළිගැනීමකට ලක් වෙන්නේ. ඒ අනුව හමාස් සංවිධානයේ සන්නද්ධ කලින් නායකයා සිදු කරපු ප්‍රකාශයට ජාත්‍යන්තර වළංගු භාවයක් පවතීද කියන එක සැබවින්ම විවාද සම්පන්නයි. කෙසේ වෙතත් මේ මොහොත වෙනකොට විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ගාසා අධිකාරිය විසින් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් රැගෙන ලද විසිවැදෑරුම් සාම යෝජනාවලියට තමන්ගේ කැමැත්ත පළ කරන්නට සූදානමින් සිටිනවා කියලා. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් රැගෙන එන ලද සාම යෝජනාවලිය මේ විදිහට ඒ පැත්තට මේ පැත්තට පාස් වන පසුබිමක ඊශ්‍රායල් රජය විසින් තවදුරටත් ගාසා තීරය වෙතට පීඩන සිදු කරන්නට කටයුතු කරමින් පවතිනවා. නවතම වාර්තාවලට අනුකූලව ගාසා තීරය වෙතට මානුෂීය ආධාර රැගෙන ගිය යාත්‍රා 13ක වගේ ප්‍රමාණයක් සිය බහරයට ලබා ගන්නට ඊශ්‍රායල් නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. ඒ සමගින් සමාජ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් 200ක වගේ ප්‍රමාණයක් ඊශ්‍රායල් හමුදා බහරයට ගන්නට ඔවුන් කටයුතු කර තිබෙන බවට විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.